මේ තමයි අපේ දෙවෙනි දවස. අපි අද ගෙදර යනවා. නෑ ගෙදර යනවා. ඊට කලින් අපි ගෝල්ඩ් කෝස්ට් වල බීච් එකට යනවා. බීච් ගොඩක් තියෙනවානේ. අපි සිලෙක්ට් කරගත්ත දෙක තුනක්. ඒ වලින් හොඳ බීච් එකකට අපි යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් ස්විම් කරන්න පුළුවන්. ඊට පස්සේ අර රෆ් වේව් නැති ඒ වගේ තැනකට මම ඔයාලට පෙන්නන්නම්. සුදු වුණානේ. මේ කට්ටිය ඉන්නවා එළියේ. මෙතන එළිය වීව් එක හරි ලස්සනයි. අපිට තව පැය භාගයක් තියෙනවා චෙක් අවුට් වෙන්න. මම මේ දැන් ලෑස්තිලා ඉන්නේ තව ඔලුව පිර ගන්න ඕන. මෙයා බැගේජ් ටික ඔක්කොම පටවනවා ආයි වාහනේට. සෙට් වෙමු. ඇක්ටිවිටීස් කරන්න. එයාට නිකන් අර වෝටර් පාක් වගේම නේද? ඉන්න කල්සන නේද? Round the board na Melbourne gawan. අපි ගෝල්ඩ් කෝස්ට් බීච් එකට යන ගමන් ඉද්දි දැක්ක මෙතන මේ වෝටර්ෆෝල් එකක් තියෙනවා නිකන් වීව් පොයින්ට් එකක් වගේ. දැන් අපි මේ යනවා ඒක බලන්න. එක්ස්ප්ලේන් කරන්න මගේ ට්‍රිප් එක. ඔයා කියවම පුත් කියන්නේ නෑනේ. මොනවා කියන්නද? කියන්න. මේ මොකද්ද මේ නම කියලා කියන්න? Witches Rose. අපි දැන් කවුරුත් නැති නිසා හැරිලා යන්න හැදුවේ. මොකද අපි සේෆ්ටි එක ගැන හිතන්නේ නෙවෙයි. මම හිතන්නේ උදේ නිසා අඩුවේද කට්ටිය. ඊට පස්සේ අපි වීඩියෝ එකෙන් කට්ටිය එනවා. ඊට පස්සේ අපි දැන් ඉතින් ආයි කන්ටිනියු කරා වෝක් එක. තව මම හිතන්නේ මීට 500ක් විතර තියනවා. 500 නේ කිලෝමීටරයක් විතර. ඇත්තද? ඔව්. හරි කොහොම හරි. දැන් ඉතින් අපි පටන් ගත්තා එක මේ ඉවර කරලම් තමයි අපි යන පස්ස බලන්නේ ආයි. මොකක්ද නේ අතන තියෙන්නේ? මේ තාම අපි මේ ගෙවල් ලයින් එකේ ඇවිදන්නේ. ඔව් මේ කියන්නේ මේක මේ කැලේ වුණාට මෙතන එහා පැත්තේ දිගටම ගෙවල් තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. කියනකොට අපි දැන් බයයි. ඉතින් බය නෙවෙයි ඉතින් අපි දන්නේ නැහැ. ඔව් අපි දන්නේ නැහැ. ලංකාවේ නම් ඕනි කැලේක ඇත්තෙහි එක කෝල්ඩකින් කාවරි වගන්න පුළුවන්. මේ අපි දන්න කවුරුත් නැහැ නේ මේ කැලවල ඇස්සේ කවුද ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් සේෆ්ටි ෆස්ට් කියලා හිතලා අපි දැන් ආයි හැරිලා යද්දි එක්කෙනෙක් ආවා. තව පිටිපස්සෙත් කට්ටිය එනවා. ඒ නිසා ඉතින් යමු. මොකද view point එක නේ තියෙන්නේ? වෝටර්ෆෝල් එක. දියලක් එක. වදුරුත් ඉන්නද මන්ද? ඔව් බක ගන්න. බක ගන්න. කට්ටිය එනවා බලලා. මේ පොඩි උනුත් යන්නේ. ඔව්.
Hi. මට මේ අපේ ආච්චිලා කරේන පස්සම විතර. අබා හැංගිලා හිටපු බින් මේක තියෙන. කවුද? ගස් දෙන්න. කවුද? අබා. අබා? කො? ආර ෆිල්ම් එකක් තියෙන්නේ. ඈ? තෝ දෙන්නද? ළමයි අපි වෝටර්ෆෝල් එක ගියා බලන්න. එහෙම ලොකු එකක් වතුර නෑ මේ දවස්වල. වතුර නෑ, වතුර හිඳිලා මේ පොඩි වීව් එකක් තියෙනවා. ඔව් පොඩි වතුර ටිකක් තියෙනවා. පොඩි වීව් එකකුත් තියෙනවා. පොඩි විදිහට නෑ හොඳ විදිහට තියෙනවා. පොඩ්ඩක්. දැන් මේ ආයි අපි යනවා දැන්. එතනත් පොඩි මේ view point එක තිබ්බනේ උඩ කාර් පාක් එකේ. එතනට යමු. එතනට ගිහිල්ලා තව ඉස්සරහට ආයි තව මොන හරි බෝඩ් එකක් දැක්කොත් ආයි එතන නවත්තමු. හොඳද? මම යට එද්දි කිව්වා මේ දැන් ලංකාවෙත් අර වෝටර්ෆෝල්ස් එහෙම තියනවා නම් බෝඩ්ස් ගහලා තියනවානේ. ඒ වගේ මෙහෙත් තියෙනවා ඉතින්. මේ එතකොට දැන් මේක අතයි ප්ලෑන් කරලා අපු ගන්න නෙවෙයි යද්දි පාරේ තිබිලා දැක්කලා ආවේ. මම යට කිව්වා එහෙම තිබ්බතින් අපි එමු කියලා. හැබැයි තව නම් යන ගොඩක් දුර ඇවිදින්න අමාරුයි. මොන හරි ළඟ මොකක් හරි තිබ්බොත් බලමු.
අපේ. මේ මේක පොඩ්ඩක් මේ වාව් ලස්සනයිනේ. අපි දැන් මවුන්ට් ටැම්බොරින් වල ඉඳන් ගෝල්ඩ් කෝස්ට් බීච් එකට යන ගමන් ඉන්නේ. ලස්සන view point එකක් බැලුවා. මේ ඒක ඒ කියන්නේ ඒ view එක බලන්න පුළුවන් තැන් දෙක තුනකින්ම බලන්න පුළුවන් හැමදැනීම බැලුවා. අපිට පොඩක් වෙලාවක් පරකුණා දැන් වෙලාව 12යි. පැයක් පෙන්නනවා තව මේ අපිට බීච් එකට යන්න ගෝල්ඩ් කෝස්ට්. ඒ මගත් මොන හරි හම්බුනොත් අපි ඒවත් බලයි. ඒතකොට තවත් පරක්කු වෙයි. Anyway, බලමු අපි. good. ලස්සනයි නේ? නිව්සීලන්ත. මෙන්න මේ කොළ පාට තමයි අපි දෙන්න හෙව්වේ. Finally we found. මේ දිගටම විලාස් තමා තියෙන්නේ. මේ ටැම්බොරින් හරියට මේ ඇල්ල බදුල්ල පැත්ත වගේ නේද? ඔව් ඒ ඒගොල්ලන්ගේ ඇස් වහලා තියෙන්නේ. ඔව්. අර මේගොල්ලන් ලොකු ආශය. අර අතන හිටපු එක්කෙනා ඒගොල්ලන්ගේ මේ උගුල් වෙනස් ඇඟේ තියෙන. දැක්කද? පයින් යන්නේ සමහරට අපිට පාක් කරලා අම්මෝ බේබි සෙනග මං කිව්වට පට්ට සෙනගක් ඇති කියලාද? එහෙම නෙමෙයි බලන්න ඕන. අතනින් යන්නේ අර අපි දැන් චේන්ජ් කරගෙන නාන්න යන්න හදන්නේ. මානව ලස්සන බීච් එකක් අපිට හම්බුණා.
ඇයි? ඈ? අකුල ගැටි. හැබැයි අර මේ සෙඩ ක්‍රීක් එක නෑනොඩා මෙතන ආපු එක හොඳයි නේද? ඈ? ඉතින් යනවා මුන්දේට වැඩි. අපි පැය භාගයක් විතර නෑ නේද? සීතලයි වතුරේ නිසා නාන්න බෑ අප්පෝ. අපේ ගෝල්ඩ් කෝස්ට් ගමන ඉවර වුණේ. එහෙනම් ආයෙ ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි.